දැන් මට කියන්න කටින චීවරයේ පින ඇත්තටම රැස් වෙන්නේ කටින පින්කම බාරගත් එක්කෙනාටද මහපු අයටද එහෙම නැත්නම් පින්කමට එන අයටද කාටද? හරියටම පින එන්නේ කාටද? සියල්ල දන්නා වූ දක්නා වූ ලෞතර තථාගත බුදුරජාණන් වහන්සේ වදාලා මේ පින්කමේ පින 3 දිනකට ගන්න පුළුවන්. ඒ කාටද ගන්න පුළුවන් 3 දෙනා? පිනට මුල් වෙන කෙනා. ඒ තමයි මෙවර කටිනේ බාරගත්තයි. ඔය පළවෙනි කට්ටිය. දෙවෙනි අය තමයි මේ පිනට උදව් කරන අය. සිවුරු වහන, මේවා සංවිධානය කරන ඒ පින්කමට උදව් කරන අය. තුන්වෙනි පිරිස තමයි මේ පින්කම කරද්දී හිතේ කිසිම කහටක් නැතුව සාදු කියලා අනුමෝදන් වෙන අය. එහෙනම් කටින චීවර පූජාවක පින තම තමන්ට ගන්න පුළුවන්ද බැරිද? පුළුවන්. ඒක හොඳටම ගන්න පුළුවන්නේ කහට නැති හිතකට. කහට නැති හිතක් කියනකොට කාට හරි හිතේ දන්නේ කහට බිව්වේ නැති කට්ටිය කියලා. මේ මං කියන භාෂාව තේරෙනවන්නේ? කහටක් කියන්නේ හිතේ ඔන්න අරුම් කරනවා. ඔන්න මේ පාර එංගලන්තේ කට්ටිය. ඔව්. තියාලා කරගත්තා වෙයි. ඔය මහලොකුට කරන්නේ. ඔය කහට. තද කහට. එහෙම නෙමෙයි මේකට කට්ටියක් මුල් වෙලා. කට්ටියක් මුල් වෙලා නේ හොඳයි. අපි උදව් කරන්න ඕන. ඊට පස්සේ අපි මේක අනුමෝදන් වෙන්න ඕන. අපි කොහොම හරි යමු මේ පින්කමට අවුරුද්දකට එක වතාවයි. ඊළඟ අවුරුද්දට අපි ඉඳීද නැද්ද දන්නේ බය වෙන්න එහෙම නැත්නම් සාප වෙන්න කියන කතාවක් නෙවෙයි. මේ ඉපදෙන මැරෙන ජීවිතය යනවා සුවර.